Hello guys, welcome to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් දැන්ටමත් දන්නවා ඇති මගේ content එක දැක ගමන්ම මොකක් ගැනද මම කරන්න යන්නේ කියලා. German language එක ඊටාම සරල විදිහට සිංහලෙන් ඔයාලට මගේ YouTube channel එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක දිගටම රැඳී ඉන්න ඔයාලට හරිම සරල විදිහට German language එකේ හැමදාක්ම grammar එකේ ඉඳන් ඔයාලට pronounce කරන විදිය හැමදේම මම මගේ YouTube channel එකේ ඔයාලට කියා දෙනවා. ඉතින් මම මේ ආසාවෙන් කරන දෙයක් මගේ දැනුම ඔයාලට බෙදා ගන්න මං හිතුවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube channel එකේ මං උගන්වන lessons වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට ඇහෙන්නේ නැත්නම් ඔයාලට තේරුන්නේ නැති යම් දෙයක් තියෙනවා නම් ඒ හැමදේම comment section එකේ comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තේරුණා නම් ඒකත් මට කියන්න. හරි, එහෙනම් අපි lesson එක start කරමු. පළවෙනි lesson එක තමයි German language එකේ alphabet එක. alphabet එක ගැන කතා කරොත් German language එක වලට දැන් board එක බලද්දිත් පේනවා English අකුරු ටිකක් තමයි තියෙන්නේ කියලා. ඔව්, English alphabet එකේ ඔයාලා දන්නවනේ letters කීයක් තියෙනවද කියලා? කීයක් තියෙනවද? English alphabet එකේ letters 26ක් තියෙනවා. හරිද? German language එකේ ඒ 26ම ඇතුළත් වෙනවා. එතකොට ඒ 26ම තියෙනවා. අපි දැන් English හොඩියේ A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z. ඒක හරිම සිම්පල් නේ. ඉතින් ඒ වගේම තමයි ඒ 26ම German alphabet එකෙත් එහෙමම තියෙනවා. හැබැයි වෙනස මොකද්ද දන්නවද? pronounce කරන විදිය තමයි වෙනස. බලන්න ඔයාලට board එක බැලුවොත් පේනවා පළවෙනි letter එක A. මේ capital simple මම දෙකෙන්ම ලියලා තියෙනවා. එතකොට මේ නිල් පාටින් මම ලියලා තියෙන්නේ German language එකේ pronounce කරන විදිය. ඒක හින්දා හොඳට මතක තියාගන්න. ඒක අනිවාර්යෙන්ම ඒක තමයි German language එකට අදාළ වෙන්නේ. එතකොට දැන් පළවෙනි letter එක A. හරිද? A අකුර තමයි තියෙන්නේ. හැබැයි අපි German language එකෙන් කියන්නේ A කියලා. A නෙමෙයි A. එතකොට දෙවෙනි letter එක B. B අකුර තමයි තියෙන්නේ. ඒ English language එකෙන් අපි B කියවට German language එකේ කියන්නේ අපි B කියලා. එතකොට A B C අකුර German වලින් C මේ T S E with say කියන්නේ නැහැ. say T අකුරට lock කරනවා කියන්නේ අන්න ඒ වගේ. එතකොට A B C D අකුර D. එතකොට A B C D. E අකුර A කියලා තමයි අපි German වලින් pronounce කරන්නේ. A E නෙමෙයි A. එතකොට F අකුර ඒ විදිහටම කියන්නේ English letters ලියන විදිහටම තමයි අපි ලියන්නේ. හැබැයි pronounce කරන්නේ වෙනස් විදිහකට. එතකොට F. එතකොට මේ G අකුර G කියලා තමයි අපි pronounce කරන්නේ. එතකොට H අකුර H කියලා තමයි pronounce කරන්නේ. එතකොට A B C D A F G H. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති alphabet එකේ මම කිව්වා English අකුරු 26ම German alphabet එකේ ඒ 26ම තියෙනවා. හැබැයි German language එකේ pronunciation වෙනස්. ඒ වගේම German alphabet එකට තව extra unique අකුරු ටිකක් තියෙනවා. ඒ 4ක් තියෙනවා. ඒවා German language එකටම unique ඒවා. හරිද? ඉතින් අපි ඉස්සෙල්ලාම මේක සරලව හිමින් කරගෙන යන දෙයක් නේ. ඉතින් ඒකින්ද අපි සරලව ඉස්සෙල්ලාම මේ ටිකෙන් ටික අපි ඉගෙන ගමු. ඉතින් මම මේ ඔක්කොම කියා දෙන හින්දා ඔයාලා මාත් එක්ක දිගටම රැඳී ඉන්න පුළුවන්. දැන් ඊළඟ එක තමයි I අකුර. ඉංග්‍රීසි වලින් I උනාට අපි ජර්මන් වලින් කරන්නේ E කියලා. E. I නෙමෙයි E. එතකොට J අකුර අපි ජර්මන් වලින් yacht මේ Y O T. yacht. J නෙමෙයි කියන්නේ අපි ජර්මන් වලින් කියන්නේ yacht කියලා තමයි J වලට කියන්නේ. එතකොට K. K එක ජර්මන් වලින් car. K නෙමෙයි car. එතකොට L ම තමයි. ඉංග්‍රීසි වලිනුත් L, ජර්මන් වලිනුත් L ම තමයි. එතකොට M N O O. ඉංග්‍රීසි වලිනුයි ජර්මන් වලිනුයි දෙකම එකම විදිහට තමයි pronounce කරන්නේ. L M N O.
හැබැයි P අකුර ජර්මන් වලින් අපි ප්‍රොනවුන්ස් කරන්නේ පේ කියලා. පේ P E පේ. මේ බලන්න. E J K L M N O පේ. ඊට පස්සේ අකුර Q. ඉංග්‍රීසි වලින් Q ඒ විදිහම තමයි හරිද ලියන විදිය ඒ විදිහමයි වෙනස් වෙන්නේ නැහැ. Q එක අපි ජර්මන් වලින් කූ කියලා තමයි කියන්නේ. ජර්මන් වලින් කූ. එතකොට R අකුර ජර්මන් වලින් R R S ම තමයි. ඒක same. ඉංග්‍රීසි වලිනුත් S ජර්මන් වලිනුත් S. T අකුර ජර්මන් වලින් T. එතකොට U අකුර ජර්මන් වලින් U නෙමෙයි U. එතකොට V අකුර ජර්මන් වලින් V. ඒ කියන්නේ ජර්මන් වලින් V අකුර අපි දැන් father ෆයන් අන්න ඒක තමයි මේ V අකුරේ ජර්මන් වලින් අපි ප්‍රොනවුන්ස් කරන්නේ. V අකුර කොතනදී හරි යෙදුනොත් අපි ජර්මන් වලදී කියන එක තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. එතකොට Q R S T U V. එතකොට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ කියවනේ මම 26යි ඒ 26ම ජර්මන් ලැන්ග්වේජ් එකේ තියෙනවා කියලා. ඉතින් ඔන්න අන්තිම අකුර 4 තමයි දැන් තියෙන්නේ. මේ W අකුර අපි ජර්මන් වලින් කියන්නේ වේ කියලා. වේ. එතකොට X අකුර X. මේ I K S X. වේ X. එතකොට Y අකුර Y. නිකන් යුප්සිලා එහෙම නෙවෙයි උප්සිලා යුප්සිලා Y යුප්සිලා Z set මේ T අකුර ලොක් කරනවා set එතකොට V X උප්සිලා set V X උප්සිලා set. හරි. එහෙනම් ඔයාලා දැන් ඉගෙන ගත්තා ජර්මන් ඇල්ෆබෙට් එකේ පළවෙනි අකුර 26. හරිද? ඉතින් මම කියවනේ මේක හරිම හිමින්. ඒ කියන්නේ සරලව හිමින් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහටනේ මගේ YouTube channel එකේ මම ඔයාලට උගන්වන්නේ. ඉතින් ඒක හින්දා ඔයාලා හදිසි වෙන්නේ නැතුව අර චූටි ටයිම් එකක් මේකට වෙන් කරලා හරිම ආසාවෙන් ඔයාලට මේක ඉගෙන ගන්න පුළුවන්. අපි ඉගෙන ගත්තා ජර්මන් ඇල්ෆබෙට් එකේ පළවෙනි අකුර 26. හරිද? ඒක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? අපි ලියන්නේ කොහොමද? ලියන එක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඉංග්‍රීසි අකුරුම තමයි තියෙන්නේ. හැබැයි අදට මම මේ ලෙසන් එක ඉවර කරනවා. මම කියවනේ ජර්මන් ලැන්ග්වේජ් එකේ මේ 26 විතරක් නෙමෙයි තව යුනික් ජර්මන් ලැන්ග්වේජ් එකටම යුනික් අකුරු 4ක් තියෙනවා කියලා. ඉතින් ඒ 4 අද දැම්ම මේකට දැම්මොත් ඔයාලට බෝරින් වෙනවා සහ පැටලෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මම ඒක ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එනවා. ඉතින් රැඳී ඉන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් යාළුවනේ මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් guys අද lesson එකේ ඉතුරු ටික ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් අදට ඉවරයි. එහෙනම් bye bye.